පුරාණ විහාරාරාම. මේවා නිකම්ම ගල් ගඩොල් ගොඩනැගිලි විතරක් නෙමෙයි. ඇත්තටම මේවා අපේ සංස්කෘතියේ අපේ සාරධර්මවල හදවත කිව්වොත් හරි. ඉතින් අද අපි කරන්න යන්නේ මේ පූජනීය සැලැස්ම ඇතුළටම ගිහින් ඒ වාස්තු විද්‍යාව අපේ ඉතිහාසය ගැන මොන වගේ කතාවක්ද කියන්න කියලා හොයාලා බලන එක. පොඩ්ඩක් හිතලා බලන්න ගොඩනැගිල්ල කියන්නේ ගඩොල් බදාම වලට වඩා දෙයක් වෙන්න පුරුවන්ද? ඒක ඇතුලේ මුළු ශිෂ්ටාචාරයකම විශ්වාසයන් සිරිත් විරිත් ඒ වගේම ඒ ශිෂ්ටාචාරය කාලයත් එක්ක වෙනස් වුණු විදිහ මේ හැමදේම සටහන් වෙලා තියෙන්න පුරුවන්ද? උත්තරය තමයි ඔව්. පුරාණ ලංකාවේදී විහාරය කියන්නේ ඒ ශිෂ්ටාචාරයේම කැඩපතක් වුණා. ඉතින් අපි දැන් මේ සැලැස්ම දිගේ ඇවිදගෙන යමු. හරියට කාලතරණය කරනවා වගේ. හොඳයි. හැමදේම පටන් ගන්නේ ලොකු වෙනසකින්. මුල් කාලේ භික්ෂුන් වහන්සේලා සමාජයෙන් ඈත වෙලා තමයි වැඩ වාසය කළේ. හැබැයි ඒ தත්ත්වය වෙනස් කරපු ප්‍රජාව කේන්ද්‍ර කරගත්තු විහාර බිහි වෙන්න හේතු වුණු මහා පරිවර්තනයක් සිද්ධ වුණා. මේ වෙනස මෙතනදී අපිට පැහැදිලිවම දකින්න පුරුවා. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ගත කරපු මුල් කාලීන තවුස් ජීවිතය. අනික් පැත්තෙන් සමාජයත් එක්ක ආජු හොඳින් බැඳුණු ප්‍රජාමූලික විහාර. ඉතින් මේ වෙනසට ප්‍රධානම හේතුව උනේ භික්ෂුන් වහන්සේලා සහ උන්වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන ගිහි ජනතාව අතර ශක්තිමත් සම්බන්ධයක් තියෙන්න ඕන කියන එක. ඔව්. තීරණාත්මක කාරණේ තමයි මේ. භික්ෂුන් වහන්සේලා සමාජයෙන් දුරස් හිටියොත් ගිහි ජනතාවට අවශ්‍ය ආගමික මඟ පෙන්වීම ඒ අනුශාසනා ලැබෙන්නේ නැතුව යනවා. අන්නේ සමාජීය සහ ආගමික අවශ්‍යතාවය තමයි මේ දැවැන්ත වාස්තු විද්‍යාත්මක විප්ලවයට පාර කැපුවේ. ඉතින් මේ අලුත් විහාර සංකල්පයේ මුල්ම ආකෘති, ඒ කියන්නේ මූලාකෘති බිහි වුණේ අනුරාධපුර රාජධානියෙන්. අපි බලමු මේ මුල්ම මහා විහාර ගොඩනැගුණු ඓතිහාසික පසුබිම මොන වගේද කියලා. මේ කාල රේඛාවෙන් ඒ දැවැන්ත ගමන හරි අපූර්වට බේනවා. තිස්සාරාමය, ඒ කියන්නේ අපි කවුරුත් දන්න මහා විහාරය පටන් ගන්නේ හරිම චාම් විදිහට එකම එක මැටිගයකින්. එතනින් පටන් අරගෙන සියවස් ගණනාවක් පුරා අභයගිරිය, ජේතවනය වගේ ලෝකයේ උස්සම ගඩොල් නිර්මාණ බවට පත්වෙන දැවැන්ත සංකීර්ණ දක්වා මේ ආරාම විකාශනය වෙනවා. හරි. දැන් අපි මේ පූජනීය භූමියට ඇතුල් වෙන්න යන්නේ. විහාරයකට ඇතුල් වෙනවා කියන්නේ නිකම්ම දොරකින් ඇතුල් වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඒක පිරිසුදු වීමේ චාරිත්‍රයක් එක්ක බැඳිලා තියෙන්නේ. මේ තමයි ඒ ක්‍රියාවලිය. වන්දනාකරුවෙක් මුලින්ම එන්නේ දොරටු පන්බඩිය කියන ජලමණ්ඩපයට. එතනදී අත්, මුහුණ, කට හොඳට සෝදාගෙන පිරිසිදු ඇඳුමකට මාරු වෙනවා. ඊට පස්සේ ප්‍රධාන මළුවට ඇතුල් වෙන්න කලින් පාදෝනිය කියන ගලින් හදපු පාසෝදන තැනින් දෙපා පිරිසිදු කරගන්නවා. මේක ශාරීරික පිරිසිදුවීමක් වගේන මානසික සූදානමක්. දැන් අපි ඉන්නේ විහාර සංකීර්ණයේ හදවතේ. ඒ තමයි එහි තියෙන වැදගත්ම නිර්මාණය. ස්තූපය. එහෙමත් නැත්නම් අපි කියන විදියට චෛත්‍යය. මහා ස්තූපයක් කියන්නේ තනි නිර්මාණයක් නෙවෙයි. ඒ වටා හරීම අර්ථවත් ස්තර ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න පිටතින්ම තියෙනවා සුදු වැලි ඇතිරු වැලි මළුව. ඊළඟට ඇත්රූප වලින් හැඩවුණු හස්ති ප්‍රාකාරය. ඊටත් ඇතුළතින් ගල් ඇතිරු ඇතුළු මළුව. ඊට පස්සේ තමයි ධාතු ගර්භය තියෙන පූජාවන් සඳහාම වෙන්වුණු තුන්මහල් පේසාව පිහිටන්නේ. මේ හැම ස්තරයකටම වෙනම අර්ථයක් තියෙනවා. ස්තූප සම්බන්ධයෙන් තිබුණු තවත් වැදගත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණයක් තමයි මේ. ථූපාරාමයේ වගේ කුඩා ස්තූප වටා වහලක් සහිතව චේතියගර එහෙමත් නැත්නම් සෑගයක් හැදුවා. ඒකෙන් ස්තූපයට වගේම වන්දනාකරුවන්ටත් අව්වෙන් වැස්සෙන් ආරක්ෂාව ලැබුණා. හැබැයි රුවන්වැලි සෑය වගේ මහා ස්තූපයකට වහලක් දානවා කියන එක ප්‍රායෝගිකවම කරන්න බැරි දෙයක් නේ. ඒ නිසා ඒවායේ ඒ අභිමානවත් බව අහසට විවෘතවම තියන්න තීරණය කළා. විහාර සංකීර්ණයේ ගොඩනැගිලි අතර හදවත වගේ තියෙන ස්තූපයේ ඉඳන් අපි දැන් යන්නේ ඒ සංකීර්ණයේ ජීවමාන හදවත ළඟට. ඒ තමයි බෝධින් වහන්සේ. මේක තමයි වැදගත්ම කාරණය. විහාරයක පූජනීයත්වය අතින් බෝධින් වහන්සේට හිමි වෙන්නේ දෙවෙනි ස්ථානය. පළවෙනි තැන තියෙන්නේ ස්තූපයේ නිදන් කරලා තියෙන සර්වඥ ධාතුන් වහන්සේලාට විතරයි. ඉතින් මේකෙන්ම හිතා ගන්න පුරන්නේ නේද? බෝධින් වහන්සේට කොයිතරම් ගෞරවයක් කොයිතරම් වැදගත්කමක් දුන්නද කියලා. ඒ ගෞරවය කොච්චරද කියන එක මේ නීති ටිකෙන් හොඳටම පැහැදිලි වෙනවා. බෝගහක අත්තක් කපන්න අවසර තිබුණේ හරිම විශේෂ හේතු කීපයකට විතරයි. ඒ අත්තෙන් වෙනත් පූජනීය වස්තුවකට, ස්තූපයකට හරි පිළිමයකට හරි බාධාවක් වෙනවා නම් අත්ත දි รา පත් වෙලා නම් ඒක සැලකුවේ ගසට කරන සැටකමක් විදිහට. එහෙම නැත්නම් ඒ අත්තේ වසන පක්ෂීන් චෛත්‍ය අපවිත්‍ර කරනවා නම් විතරයි. වෙන කිසිම හේතුවකට බෝ අත්තක් කැපීම සපුරා තහනම්.
බෝධීන් වහන්සේ වෙනුවෙන්ම නිර්මාණය වුණු හරිම සුවිශේෂී ගොඩනැගිල්ලක් තමයි බෝධිගරය. හැබැයි මේක ගහට උඩින් වහන වහලක් නෙමෙයි. අතුවලට පහලින් ගසේ පාදම වටේට හදන ගෘහයක්. චේතියගරය වගේම මේකත් හැදුවේ වන්දනාකරුවන්ට සෙවන සපයන්න. සමහර වෙලාවට මේ බෝධිගර ඇතුලේ බුද්ධ ප්‍රතිමාවක් පවා තැන්පත් කරලා තිබුණා. අපේ මේ ගමනේ අවසාන කොටසට අපි දැන් එවිත් ඉන්නේ. ඒ තමයි බෞද්ධ කලාවේ සහ වන්දනා ක්‍රමයේ හරිම වැදගත් විකාශනයක් සනිටුහන් කරන පිළිමගය. අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් එක බැලුවම අද අපිට හුරු පුරුදු විහාරයක තියෙන හරිම වැදගත් දෙයක් ගැන කතා වුණේ නෑ වගේ නේද? ඒ තමයි බුද්ධ ප්‍රතිමාව. ඒක තිබුණේ කොහෙද? ඇත්තට මේකට විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ විකාශනය. මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාරය හදන්න ලබා දුන්න මුල් සැලැස්මේ පිළිමගයකට තැනක් තිබුණේ නැහැ. ඒකට හේතුව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී බුද්ධ ප්‍රතිමා කියන සංකල්පය බිහි වෙලා තිබුණේ නැහැ. මුල් කාලීන බෞද්ධ කලාවේදී බුදුන් වහන්සේව නිරූපණය කළේ සංකේත වලින්. ඒ නිසා පිළිමගය එහෙමත් නැත්නම් පටිමාඝාරය කියන්නේ පසු කාලීනව විහාර සැලැස්මට එකතු වුණු ඊටාම වැදගත් අංගයක්. ප්‍රතිමාවක් වෙනුවට මුල් කාලීන වන්දනාවේදී බුදුන් වහන්සේගේ වැඩසිටීම නිරූපණය කළේ සිරිපතුලක්, ධර්මචක්‍රයක්, එහෙම නැත්නම් හිස්සාසනයක් වගේ ගැඹුරු අර්ථයක් තියෙන සංකේත වලින්. ප්‍රතිමා වන්දනාවේ එන්න කලින් තිබුණු මේ ක්‍රමය ඇදහිල්ලේ සහ කලාවේ සිද්ධ වුණු දැවැන්ත පරිවර්තනයක් ගැන අපිට හොඳටම කියලා දෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. පුරාණ විහාරයක සැලැස්ම ඒ කාලේ තිබුණු විශ්වාසයන් උදාහරණයක් විදියට පිළිමගයක් නොතිබීම ඒක පෙන්වුවා මගේම කාලයක් එක්ක අලුත් වන්දනා ක්‍රම ඒ කියන්නේ පිළිමගේ එකතු වීමට ඉඩ දීලා ඒ ඇදහිල්ලේ අනාගතයත් හැඩගැස්ුවා. ඒ කියන්නේ වාස්තු විද්‍යාව කියන්නේ අතීතය ගැන කියන කතාවක් විතරක් නෙමෙයි ඒක අනාගතය නිර්මාණය කරන බලවේගයක්.